Hi guys, welcome back to Geeti Vlogs YouTube channel. පොඩි බඩු වගේක් ගන්න ටවුන් එකට ආවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරලා ඉන්නකොට ටිකක් වැඩිපුර සල්ලි ටිකක් අතේ ඉතුරුණා. ඉතින් ඒක නිසා මේ ජුවලරි ෂොප් එකට යන්න ඕන කියලා හිතුවා. වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ආවේ නෑ. මේ අපි දැන් ෂොප් දෙක තුනකටම ගියා. මම දැන් අවුරුදු එකමාරකට විතර පස්සේ තමයි මේ රත්තරන් බඩු ගන්න ෂොප් එකට ආවේ. ඒ ගිහිල්ලා බලනකොට කලින් ගියපු ෂොප් දෙකේ බලනකොට මම අන්තිමට රත්තරන් බඩු ගන්නකට වඩා ලොකු ප්‍රයිස් චේන්ජ් එකක් වෙලා තිනා රත්තරන් වල. ඉතින් ඒක නිසා මම හිතුවා මැලේසියාවේ රත්තරන් වල වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා රත්තරන් බඩු වල මුද ගැන. අර ඈත දිගටම තියෙන්නේ මේ ජුවලරි ෂොප්. ඉතින් මේවා ඇතුලේ මේ ගොඩක් වීඩියෝ ගන්න දෙන්නේ නැහැ මේ සිකියුරිටි ප්‍රශ්න තියෙන නිසා. ඉතින් මම පොඩි වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම් මැලේසියාවේ රත්තරන් වල ප්‍රයිස් ගැන. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු මැලේසියාවේ රත්තරන් මිල කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. හායි ඔයාලා දන්නවා අපි ලංකාවේ රත්තරන් බඩුවක් ගන්න ගියාම කැරට් 18 කැරට් 22 කැරට් 24 කියන වර්ග වලින් අපිට රත්තරන් බඩු ගන්න පුළුවන්. ඉතින් මැලේසියාවෙත් ඒ විදිහම තමයි. හැබැයි මෙහෙදී කැරට් වෙනුවට පාවිච්චි කරන්නේ අපි ගන්න රන් භාණ්ඩයේ අඩංගු වෙලා තියෙන රත්තරන් ප්‍රමාණය. ඒ කියන්නේ කැරට් 18 රත්තරන් බඩුවක් අපි ගන්නවා නම් මෙහෙදි පාවිච්චි කරන්නේ 750 කියලා. ඒ කියන්නේ කැරට් 18 රත්තරන් බඩුවක 75%ක්ම රත්තරන් අඩංගු වෙලා තියෙනවා. අපිට කැරට් 22 රන් භාණ්ඩයක් ගන්න ඕන නම් මෙහෙදි අපි ඉල්ලන්න ඕනේ 916 කියලා. ඒ කියන්නේ 91.6ක් කැරට් 22 රත්තරන් වල අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම කැරට් 24 රත්තරන් බඩුවක් අපි ගන්නවා නම් මෙහෙදි අපි ඉල්ලන්න ඕනේ 999 කියලා. ඒ කියන්නේ 99.9%ක්ම කැරට් 24 රන් භාණ්ඩවල අඩංගු වෙලා තියෙන රත්තරන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මැලේසියාවේ රත්තරන් බඩුවක් ගන්න යනවා නම් 750 නැත්නම් 916 එහෙමත් නැත්නම් 999 කිව්වහම මේ ජුවලරි ෂොප් වල ඉන්න ඕන කෙනෙක් දන්නවා. ඉතින් මමත් අද පොඩි රින් එකක් ගන්න ආවේ කැරට් 22කින්. ඒ කියන්නේ මැලේසියාවෙන් ඉල්ලනවා නම් 916 වලින්. දැනට අවුරුදු 2කට විතර කලින් මම මගේ මාලේ ගන්නකොට මැලේසියාවේ රත්තරන් ග්‍රෑම් එකක් කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් රිගිට් 240ක් තමයි උනේ. ඒ කියන්නේ ලංකාවේ රුපියල් වලින් නම් 16,800ක් වුණා ග්‍රෑම් එකක්. එතකොට ඒ කාලේ පවුමක් ගන්නවා නම් 1,34,000කට පවුමක් ගන්න පුළුවන් තිබුණා. හැබැයි අද ඒ කියන්නේ 2025 6 වෙනි මාසේ මම ආයම ජුවලරි එකට ඇවිල්ලා බලනකොට කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් රිගිට් 455ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 31,850ක්. දැන් මම පවුමක් ගන්නවා නම් රුපියල් 2,54,800ක් වෙනවා. මැලේසියාවෙන් රත්තරන් පවුමක් ගන්නවා නම් ලංකාවෙත් මං හිතන්නේ මේ වැඩි වෙලා ඇති රත්තරන් මිල. ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා ඉන්න රටවලත් රත්තරන් පවුමක් දැන් ගන්නවා නම් කීයක් වෙනවද කියලා. මැලේසියාවේ නම් රත්තරන් පවුමක් ගන්නවා නම් 2,54,800ක් යනවා දැන්. මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. ගිය මාසේ මට ලංකාවේ ගෙදර පොඩි හදිස්සියක් වෙලා
හදිසියේ සැල්ලි වගේක් වුවමනා වුණා. ඉතින් එතකොට මම දැනට අවුරුදු 2කට කලින් රිගිට් 5000ක් දීලා ගත්ත මගේ මාලේ මැලේසියාවේ රත්තරන් බඩු උකස් තියෙන තැනකට ගිහිල්ලා මම තිබ්බා. ඉතින් එතකොට මට අවුරුදු 2කට කලින් රිගිට් 5000ක් දීලා ගත්ත මාලෙට රිගිට් 8000කට වැඩි මුදලක් ගන්න පුළුවන් වුණා. මම ඔයාලට කියන්නේ දැන් රත්තරන් වලට ඒ තරම් ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඇත්තටම රත්තරන් කියන්නේ දවසින් දවස ගණන් වැඩි වෙන දෙයක්. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාගේ අතේ සල්ලි තියාගෙන තව ටික දවසකින් රත්තරන් මිල අඩු වෙයි කියලා බලාගෙන ඉන්න එපා. මොකද රත්තරන් කියන්නේ මිල අඩු වෙන දෙයක් නෙමෙයි. දවසින් දවස බලා ඉද්දී මිල වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ අතේ අද සල්ලි තියෙන නම් අදම ගිහින් රත්තරන් බඩුවක් අරන් තියාගන්න. මොකද තව ටික කාලයක් යනකොට ඒකට අපිට ලොකු වටිනාකමක් ගන්න පුළුවන්. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු. Thanks for watching.